ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ රසම රස උළුදු පාවිච්චි කරලා හදපු තෝස එකක් හදන හැටි. එහෙම නැත්නම් දෝස එකක් හදපු හැටි. ඉතින් ඒ වගේම තමයි පොල් චට්නිය හදලා තියෙන්නේ. අමු මිරිස් පාවිච්චි කරලා. ඉතින් ඔයාලට කොච්චි වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරිම රහයි මේක. ඒ වගේම හරිම සොෆ්ට් තෝස් එකක් තමයි මම අද මේ හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒකට මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ උළුදු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා උළුදු කියන්නේ ශරීරයට බොහොම ගුණදායී දෙයක්. ඉතින් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් ගොඩාක් අඩුයි. ඉතින් අපි පාන් පිටි වලින් හදන කෑම කනට වඩා රූලං මේ වගේ උළුදු වගේ දේවල් පාවිච්චි කරලා ආහාර ගන්නකොට අපේ ශරීරයේ බර වුණත් අපිට වැඩි කරගන්නේ නැතුව පාලනයක් ඇතුව රසට කන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් බලමු කොහොමද හැදුවේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා. එතකොට මගේ නවතම වීඩියෝස් ඔයාලට එසනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා share කරන්න වගේ යාළුවොත් එක්කත්. ඉතින් උළුදු ගෑම් 250කින් තමයි මම ඔයාලට මේක හදන හැටි පෙන්වන්න යන්නේ. ඉතින් තෝස අපිට 15ක් විතර හදා ගන්න පුළුවන්. ඉතින් උළුදු ටික හොඳින් සෝදගෙන පැය 3ක් විතර පොගන්න තියලා මම දැන් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඒකට මම එකතු කරනවා බිත්තරයක්, පාන් පිටි මේස හැඳි දෙකක්, ඒ වගේම ලුණු, ඒ වගේම වතුර එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේ බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණයට අවශ්‍ය නම් පමණක් විතරක් මේ ටෙම්පරාදුවක් ඔයාලා එකතු කරගන්න. රස වැඩි වෙන නිසා තමයි මම එකතු කරේ. ඉතින් මම මෙතනදී අබ තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් තෙල් ටික රත් වුණාට පස්සේ අබ, සූදුරු, ඉඟුරු සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, ඒ වගේම ලුණු එකතු කරලා හොඳට ටෙම්පරාදුව කරලා මම මේ හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ බැටර් එකට එකතු කර ගන්නවා. බැටර් එක පැය භාග විතර යනකොට ටිකක් උක්කු වෙනවා. ඉතින් ඔයාලා වතුර ටිකක් එකතු කරගන්න. තව ටිකක්. දැන් පෙන්නන්නේ පොල් චට්නිය හදන විදිය. ඉතින් පොල් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු සහ අමු මිරිස්. ඔයාලට පුළුවන් මේකට කොච්චි එකතු කරගන්න. ඉතින් ඒක මාරම රහයි කොච්චි එකතු කරාමත් මට කොච්චි නැති නිසා තමයි මම අමු මිරිස් එකතු කරේ. ඊට පස්සේ අවශ්‍ය පරිදි ලුණු එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මාරම රහයි. ඔයගොල්ලෝ එක සැරයක් හදුවොත් මේ පොල් චට්නිය හැමදාම වගේ හදලා බලන්න. මම මේකටත් අර ගොඩාක් ටෙම්පරාදු කරගත්තේ නැහැ. අබ සහ කැනමිස් ටික තමයි මම ටෙම්පරාදුවට එකතු කරලා දැම්මේ. ඊට පස්සේ මම දෙහි එකතු කරගන්නවා. ඉතින් හොඳට කලවම් කරගන්න මේ මිශ්‍රණය. ඉතින් දැන් මම රොටිය හදාගන්න යන්නේ. ඉතින් non stick pan එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට මම තෙල් පොඩ්ඩක් ගාගත්තා. ඊට පස්සේ රොටිය මෙන්න මේ විදියට මම හදා ගන්නවා. ඉතින් රොටි ටික හදාගත්තට පස්සේ ඔන්න ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් මාරම රසයි, හරිම සොෆ්ට්. ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට රොටි හදලා රාත්‍රී ආහාරයට උනත් ආහාරයට ගන්න.